අද දවසේ ඝාතනයකට හවුල් වුණු සෙව්වන්දි කියන කාන්තාවකුත් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම පොලිස් කොස්තාපල්වරයෙකුට රටේ නීතිය මගින් යුක්තිය ඉටු කරන්න මහජනතාව එකමිටකට එකතු වෙලා තිබුණා. නීතිඥයින් කියන්නේ මහජනතාවට යුක්තිය ඉටු කරන්න රටේ උත්තරීතර නීතිය වෙනුවෙන් පෙනී සිටින අය. එවැනි පුද්ගලයිනුත් විනයක් නැතුව අශෝභන විදියට හැසිරෙනවා කියන්නේ ඔවුන් නීති ඉදිරියට ඉදිරිපත් කරන කරුණු සත්‍ය වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔවුන්ගේ භූමිකාව නිවැරදිව වටහා නොගෙන බලපුලුවන් කාරකම් පෙන්නනව වෙන්නත් පුළුවන්. අද කාලේ මහජනතාව නිරන්තර අවධානයෙන් ඉන්නේ රටේ මොනවද වෙන්නේ කියලා. ජංගම දුරකථන මගින් සමාජ මාධ්‍ය තව තවත් යාවත්කාලින කරන නිසා රටක වගකීම් සහගත සියලු පුරවැසියන් ඒ බව හොඳින් මතක තබාගත යුතුයි. පුද්ගලයෙකු වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්.